දැන් අපි දැක්ක පහුගිය දවස්වල තරුණ කණ්ඩායමක් ගිහලා මල් වාහනේ බැසිල් මහත්තයාගේ ඉඩමක් කියලා අල්ල ගන්නවා. ගාණ්ඩුවේ. එහෙම නැති මම පක්ෂකාරියට දා ගන්නවනේ. අපේ නෑ බාප්පගේ නෑ. ඒ කාලේ අපේ බාප්පඩේ පැත්තේ හුඟා පොල් වතු තිබ්බා. මම දවසක් යනකොට වෙන එකේ පොල් කඩනවා. ඒ ඡන්ද කාලේ යනකොට ඒක අපේ. ඡන්ද ඉවරලා යනකොට අයිතිකාරය පොල් කඩනවා. මම කිව්වා බැසිල් මහත්තයා පොල්වත් පිසුදුසේ මගේ පොල්වත් ඒ කිව්වා. ඒ වගේ තමයි. හැබැයි දැන් මේක රාජ්‍ය දේපොළක්. දැන් අද තමන්ගේ පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේට ආණ්ඩුව එක්ක කතා කරලා ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි නම් තමන්ගේ පක්ෂයේත් එක්ක සම්බන්ධ ශිෂ්‍යයන්ට තමන්ගේ විශ්වවිද්‍යාලයට ආණ්ඩුව එක්ක සාකච්ඡා කරලා ගොඩනැගිල්ලක් ගන්න බැරි නම් ඒ ගොඩනැගිල්ලත් බලෙන් අල්ලන්න ඕන නම් මේ ආණ්ඩුව වැඩක් තියෙනවා. මේකට කඩේ ගියපු කෙනෙක් ලැජ්ජ වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. තමන්ගේ ඇමතිවරයා හම්බෙලා මේ විශ්වවිද්‍යාලේ ප්‍රශ්නයක් තියෙනවා. මේකට විසඳුමක් දෙන්න කියලා කියන්න තරම් කොන්දක් නැත්තම් ආණ්ඩුවට අහන්න බැරි නම් ආණ්ඩුවට විසඳුමක් දෙන්න බැරි නම් ඒ ශිෂ්‍ය සංවිධානය කියනවා නම් අපි ගිහිලා මේක පැනලා අල්ලගෙන තමයි ගන්න ඕනේ කියලා. ලැජ්ජයිනේ. ලැජ්ජ වෙන්න ඕනේ ආණ්ඩුවත් ලැජ්ජ වෙන්න ඕනේ ශිෂ්‍යයොත් ලැජ්ජ වෙන්න ඕනේ. තමන් පත් කරපු ආණ්ඩුවෙන් ගොඩනැගිල්ලක්වත් ගන්න බැරි නම්. අනිත් පැත්තෙන් මේක නම් පූර්වාදර්ශය. මේක නම් පූර්වාදර්ශය රටේ හැම ජනතාවක්ම තමන්ගේ අවශ්‍යතාවය ආණ්ඩුවෙන් වෙන්නේ කොට ඉඩමකට පැනලා බලහත්කාරයෙන් අල්ල ගැනීම නම් ක්‍රමවේදය. ආණ්ඩුවෙන් ප්‍රජාශාලාව දෙන්න නැත්නම් තියෙන ඉඩමකට පැනලා අල්ල ගන්න එක නම් පූර්වාදර්ශය. ආණ්ඩුවෙන් රෝහලකට ඉස්කෝලේ ඉඩමක් දෙන්න නැත්නම් අල්ලපුවත් ඒ දින මිනිස්සෙක් ඉඩම අල්ල ගන්න එක නම් පූර්වාදර්ශය. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට ගොඩනැගිල්ලක් ලැබෙන්නේ නැත්නම් කොළඹ තියෙන රජයේ ගොඩනැගිල්ලට පැනලා අල්ල ගන්න එක නම් පූර්වාදර්ශය. කොහෙන්ද ජනාධිපතිතුමා කියපු නීතියේ සමානභාවය?